ඔබ කවදා හරි ඔබේ ජීවිතයේ ලොකු සිහිනයක් දැකලා තියෙනවද? හොඳ රැකියාවක්, සාර්ථක ව්‍යාපාරයක්, සතුටින් පිරි ජීවිතයක්, හෝ මූල්‍ය නිදහසක් ගැන සිහිනමවල තියෙනවද? නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය තමන්ගේ සිහින සැබෑ කරගත්තේ තවත් සමහර අය තමන්ගේ හින හැබෑ වෙනකන් අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා. මේකට ඒක හේතුවක් තමයි ඔවුන්ගේ මනස භාවිතා කරන ආකාරය. අද අපි කතා කරන්නේ විෂුවලයිසේෂන් ගැන. එනම් ඔබට අවශ්‍ය අනාගතය ඔබේ මනසේ පැහැදිලිව දැකීමේ කලාව. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් අනුව ඔබ අවධානය යොමු කරන දේ ඔබේ ජීවිතයට ආකර්ෂණය වෙනවා කියලා කියනවා. බුදුදහමත් කියන්නේ මනෝපුබ්බංගම ධම්මා සියල්ලටම පෙර මනස තිබෙන බවයි. ඒ නිසා අද වීඩියෝව අවසානයේ දක්වා බලන්න. මොකද විෂුවලයිසේෂන් නිවැරදිව කරන ආකාරය ඔබ ඉගෙන ගත්තොත් ඔබේ ජීවිතයේ විශාල වෙනසක් ඇති වෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු විෂුවලයිසේෂන් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඔබට අවශ්‍ය ප්‍රතිඵලය දැනටමත් ලැබී තිබෙනවා වගේ ඔබේ මනසේ සජීවී රූපයක් නිර්මාණය කිරීමට තමයි විෂුවලයිසේෂන් කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් ඔබට අලුත් නිවසක් අවශ්‍යයි කියලා හිතමු. සාමාන්‍යයෙන් බොහෝ දෙනා කියන්නේ කවදා හරි මට ගෙයක් ලැබෙයි. නමුත් විෂුවලයිසේෂන් කරන පුද්ගලයා ඒ නිවස තුළ ඇවිදිනවා. කාමරය තුළ ඇවිදිනවා. ඒ නිවස තුළ ජීවත් වෙනවා. ඒ නිවසේ අලුත් සුවඳ බලනවා. සතුටක් විඳිනවා වගේ හැඟීමක් මනස තුළ නිර්මාණය කරනවා. ඔහුට ඒ සිහිනය මනසේ සැබෑ වෙනවා. විද්‍යාත්මකව බැලුවොත් මොළය බොහෝ වේලාවට සිතාගත් දෙයක් සහ ඇත්තටම සිදුවන දෙයක් අතර වෙනස හඳුනාගන්නේ නැහැ. ඒ නිසා විෂුවලයිසේෂන් මගින් ඔබේ මනස ඔබේ ඉලක්කය සඳහා සූදානම් වෙනවා. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් සහ විෂුවලයිසේෂන් කියන්නේ ඔබේ සිතුවිලි සහ හැඟීම් ඔබේ ජීවිතයට සමාන දේවල් ආකර්ෂණය කරනවා කියන අදහස. ඔබ නිතරම දුක, බිය, අසාර්ථකත්වය ගැන හිතනවා නම් ඔබේ ක්‍රියාකාරකම් සහ තීරණත් ඒ දිශාවටමයි යන්නේ. නමුත් ඔබ සාර්ථකත්වය, සතුට සහ ඉලක්ක ගැන හිතනවා නම් ඔබේ අවධානය ඒව වෙත යොමු වෙනවා. මෙහිදී ඉතාමත් වැදගත් දෙයක් තමයි ඔබේ මනසට පැහැදිලි දිශාවක් ලබා දීම. ඔබට අවශ්‍ය දේ කුමක්ද කියලා ඔබටම පැහැදිලි නැත්නම් ඔබ එය ලබා ගන්න මොනව කළත් ඔබට ඒ ලබා ගන්න බැරි වෙනවා. බුදුදහම සහ මනසේ බලය. බොහෝ අය හිතනවා මේ විෂුවලයිසේෂන් කියන්නේ පටේර සංකල්පයක් කියලා. නමුත් බුදුදහම තුළත් මනසේ බලය පිළිබඳ ගැඹුරු ඉගැන්වීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනෝපුප්පංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. එනම් සියලු දේ මනසින් ආරම්භ වෙනවා. ඔබේ සිතුවිලි ඔබේ වචන වෙනවා. ඔබේ වචන ඔබේ ක්‍රියාව වෙනවා. ඔබේ ක්‍රියාව ඔබේ පුරුදු වෙනවා. පුරුදු ඔබේ චරිතය බවට පත් වෙනවා. අවසානයේදී චරිතය ඔබේ ජීවිතය තීරණය කරනවා. ඒ නිසා ඔබේ මනස තුළ නිවැරදි රූපයක් නිර්මාණය කිරීම ඉතා වැදගත්. අදම ඔබේ අනාගතය විෂුවලයිස් කරන්න ඔබ හිතන දේම ඔබ වෙයි.